කොහොමද ඉතින් මගේ යාළුවන්ට මං හිතනවා සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා. ඉතින් අහන්නකෝ අද මම කලින්ම සුදු බෝලෙත් එක්ක නැගිට්ටා. ඉතින් අද පාන්දරම බඩිකින්නක් ආවනේ. ඒක නිසා පුංචි කෑම එකක් හදාගන්න. හැබැයි ඉතින් අද නම් බත් නෙවෙයි කන්නේ. වෙන දෙයක්. මොනවද කියලා කිව්වොත් ඉතින් මගේ යාළුවෝ ටික බලාගෙන ඉන්නකෝ මම මොනවද හදන්නේ කියලා. මම මේ හදන්නේ එළවලු විතරක් දාලා මයොනයිස් දාලා එළවලු සැලඩ් එකක්. ඉතින් මම ඒකට කැරට් ගත්තා, ගොව ගත්තා, හිත්තර දෙකක් දාගත්තා, තවම ගම්මිරිස්, ලුණු, මයොනයිස්, ලුණු ගෙඩියක් ඒ ටික තමයි දාගත්තේ. ඒ ටික දාලා ඉතින් රසට මම ඒ ටික හදාගත්තා. ඔන්න ඉතින් මගේ යාළුවනේ ඊට පස්සේ මම කරේ අපේ ගෙදර තියෙන පැදුර ගෙනල්ලා පොල් වත්තෙන් එලා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ චූටි බබාලත් එක්ක එකතු වෙලා අපි මේ ඉතින් මේ හදාගත්ත කෑම එක උදේට කන්න තමයි හැදුවේ. ඔන්න ඉතින් අපේ චූටි බෝලෙට නම් මේ කෑම කාලා පුරුදුයි. ඒත් ඉතින් ගමේ හිටපු අපේ නංගිලාගේ බබාලට නම් මේ කෑම එක චුට්ටක් නුහුරුයි. ඒත් ඉතින් එක බබෙන් නම් කෑවා. ඔන්න ඔහොම තමයි ඉතින් අපි 3 දෙනා නෙවෙයි අනේ 4 දෙනාම කෑම ටික කෑවේ. ඉතින් මගේ යාළුවම කියන්නකෝ ඇත්තටම ඉතින් ගමේ ගෙවන ජීවිතේ ඇත්තටම ඉතින් හරිම සුන්දරයි. දැන් ඔන්න ඊට පස්සේදී මම කාලා බීලා ඉවර වෙලා මේ කරන්න හදන්නේ පුංචිම පුංචි වැඩක්. මොනවද කියලා කියන්නකෝ බලන්න. ඔන්න ඉතින් පොල් වත්තට යන්න තමයි හැදුවේ. මොකටද කියලා බලාගෙන ඉන්නකෝ මගේ යාළුවා. මං නම් දැන් මේ ගියේ පොල් ගෙඩියක් අහුලගෙන ඉන්න. ඒ මොකටද දන්නවද? දවල්ට උයන්න ඕනිනේ. අපේ ගමේ ආව කියන්නේ මට ඉතින් උයන ඩියුටිම තමයි. වෙලාවකට එපා වෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද? ටික දවසක් ඉතින් මේ කට්ට කන්නත් වෙනවනේ අනේ. ඔන්න ඉතින් පොල් ගෙඩියත් මම ගෙනල්ලා තියලා දැන් මම මේ ගියේ අඹ ගස් තියෙන පැත්තට. ඉතින් මගේ යාළුවනේ අඹ ගස් තියෙන පැත්තට ගියාට මේ පුංචි අඹ ගහට බතල ගෙඩිය වගේ ඉන්න මම නැගලා බැලුවා. ඇත්තටම මට ගස් නගින්න පුළුවන්ද කියලා. ඉස්සර නම් ඉතින් ගස් නගින්න බහින්න පුළුවන්. දැන් නම් ඉතින් බතල ගෙඩිය වගේනේ. දැන් නම් ඉතින් අමාරුයි. ඒත් ඉතින් මං කොහොම හරි නැග්ගා. මං ඔය ගහට නගින වෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නැහැ. තාත්තා හිටියනම් බැනුම් අහන්න වෙනවා. තාත්තා නැති නිසා තමයි මං ඉතින් මේ ගහට නැගගත්තේ. නැත්තම් ඉතින් මට බැනුම් අහන්න වෙනවා අඹ ගහක් පෙරලන්න හදනවද කියලා. ඔන්න ඉතින් අඹ ගහ උඩට වෙලා ටිකක් වෙලා මම ඉඳලා ඊට පස්සේදී මම හිතුවා පොල් ගෙඩියකුත් ගෙනාපු එකේ පොල් ගෙඩියම ගන්නත් ඕනේ. ඒක නිසා පොල් ගෙඩියම ගාලා අඹ මාළුවක් හදනවද කියලා. ඒකත් කල්පනා කරලා මුංචිරි චුට්ටක් පැදලා ඔන්න ඉතින් අඹ ගෙඩියත් කඩාගෙන මං ඉතින් මේක උයන්න යන්න තමයි හදන්නේ. ඉතින් මගේ යාළුවනේ අනිවාර්යෙන් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ මම මොනවද කරන්නේ කියලා. ඊට පස්සේදී මම කරේ අඹ ගෙඩිය මෙන්න මේ සුදු කවරට දාගෙන ගෙදර තියෙන මිරිස් ගලේ තියලා මෙන්න මේ විදිහට තලා ගත්තා. කපන්න කම්මැලි යන්නේ. ඒක නිසා තමයි මෙන්න මේ විදිහට කරගත්තේ. ඊට පස්සේදී අඹ ටිකත් හොඳට මම සෝදගත්තා. සෝදගෙන ඉවර වෙලා මේකට ඕන අඩුම කුඩුම ටිකත් ඔක්කොම මම දාගත්තා. දාගෙන ඒක වෙනම තියාගත්තා හන්දේ. ඉතින් මගේ යාළුවනේ කියන්නකෝ මගේ යාළුවනුත් ආසයිද අඹ කන්න. මං හදන විදියට නෙවෙයිද හදන්නේ කියලාත් කියන්නකෝ. වෙනස් විදිහකට හදනවා නම් මං හදන විදිය වැරදි නම් මට කියලා දෙන්නකෝ. ඔන්න ඉතින් ඇතිලියක් ලිපේ තියලා ඊට පස්සේදී මං ඒකට අබ සුදු ලුණු දාලා
හොඳට කර ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ ඒකටම දාගත්ත මිරිස් කුඩු ටිකකුත්. ඒ ටිකත් ඉතින් රත්තරන් පාට වෙනකන් චුට්ටක් කවලම් කරලා ඔන්න ඉතින් ඊට පස්සේදී තමයි අඹ ටික මම මේකට දාගත්තේ. ඇත්තටම ඉතින් මම වෙනදට නම් මස් කර තිබුණා නම් දානවා. අද මස් කර තිබුණේ නැති නිසා තමයි මේ විදිහට හදන්නේ. ඔන්න ඉතින් බලාගෙන ඉන්නකො මගේ යාළුවනේ. ඒ ටිකත් ඔහොම කවලම් කළා මම මේ දැන් යන්න හදන්නේ හාල් මැස්ස ටිකක් සුද්ධ කරගෙන දාගන්න. ඒ ටිකත් මෙන්න මේ විදිහට දාගත්තා. ඊට පස්සේදී අර මං ගෙනාපු පොල් ගෙඩිය තියෙන්නේ. ඒකත් ඉතින් මිරිකලා මෙන්න මේ විදිහට මිටි කිරි ටික මං දාගත්තා. දැන් ඉතින් මම මේක කවලම් කරලා වහලා තව පුංචි ගමනක් යන්න ඕනේ. කොහෙද කියලා බලාගෙන ඉන්නකෝ. ඒ තමයි මේ මිරිස් දැම්මට මේ මිරිස් සැර නැහැ. ඒක නිසා මම යනවා ගෙදර තියෙන කොච්චි ගහෙන් කොච්චි ටිකක් කඩාගෙන එන්න. මේ බලන්නකෝ චූටි කොච්චි. ඇත්තටම ඉතින් අපේ ගම්වල මේ වගේව විසි කරත් හැමතැනම පැලවෙනවා. වඳ කරන්න බැරි තරමටම. කොච්චි චුට්ටකුත් කඩාගෙන ඒ ගමම මම කඩා ගන්නවා කරපිංච ගහෙන් කරපිංච ඉති ටිකකුත්. කරපිංච ගහ ගොඩක් උසයිනේ මගේ යාළුවනේ. හරි අමාරුයි ඉතින් කරපිංච කඩන්න. ඒ නිසා මං චූටි කෝටුවක් ගෙට ගහලා කෙක්කකුත් හදාගත්තා. චූටි අතු නම් කඩාගත්තේ නැහැ. ලොකු අතු වලින් ඉතින් ලොකු කරපිංචි අතු ටිකක් කඩාගෙන තමයි මම මේ දැන් යන්න හදන්නේ. ඉතින් මේ බලන්නකෝ මං කරපිංච කඩපු විදිය. ඔන්න ඉතින් ඊට පස්සේදී බලන්නකෝ මම මොනවද කරන්නේ කියලා මගේ යාළුවනේ. ඔන්න ඉතින් යන අතරේදී අපේ වත්තේ හරක් ගෙනලා ගැට ගහනවා මාමා කෙනෙක්. ඒ මාමා හරක් ටිකත් ගැට ගහලා හිටියා. මං ඉතින් එයාව වීඩියෝ කරන වෙලාවේ ඔන්න බලන්න මගේ දිහා බලාගෙන ඉන්න විදිය. මාවත් හරකෙක් වගේ පේනවද දන්නේ බයේ බෑ. මොකද අපේ ওই චූටි පාරේ තමයි හරක ගැට ගහලා ඉන්නේ. බලාගෙන ඉන්නවා දුවගෙන ඉන්න වගේ. ඔන්න ඉතින් ඔය අතරේදී ගෙනාපු කොච්චි ටිකක් සෝදලා දාගත්ත අඹ මාළුවට කරපිංචි ටිකක් දාගත්තා. දැන් ඉතින් මේ කඩු ගින්දරේ තැම්බෙන්න දීලා මං ඉතින් ඉතුරු වැඩ ටික මං කරගන්නවා. ඉතින් මගේ යාළුවනේ මෙන්න මේ විදිහට අඹ කන්න ආස කවුද කියන්නකෝ. දැන් ඔන්න ඊට පස්සේදී මං හොඳට නාගෙන දැන් ඉතින් කන්න තමයි හදන්නේ. පරිප්පුවකුත් හදාගත්තා, පපඩම් වෙත ගත්තා, අඹ මාළුවත් එක්ක කනවා දැන් ඉතින්. කාලි ඉවර වෙච්ච ගමන් කුරුම්බ ගෙඩියකුත් තිබුණේ එකක් චෝටියට කපාගෙන අඹ ගහ උඩ ඉඳන් කනවා සීනින් දාගෙන. එහෙනම් ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් එකතු වෙන්න හන්දේ. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ ලස්සන යාළුවන්ට බුදු සරණයි.